සේවය. මුතුමයි නේද? මේ වගේ ඉරාක වෙන රටවල් වල අත දායිද? පය හැංගෙනවා. ඒක තමයි රාජතාන්ත්‍රික භාවය. මහත්මයා අනුර කුමාර දිසානායක මහත්මයා මේ වෙන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ට කේන්ති හිලව තොටක් ගහනවා මම හිටපිය කියලා. එහෙම මිසයිලයක් කිව්වොත් එහෙම අනේ මහත්වෝ කරුණා කළා ජනාධිපතිතුමා ඔය එතුමා කියපු කතාවට ඇත්ත අපි ඉස්තුතියි කරනවා. අසල්වැසි රටවල් වශයෙන් අපි එතුමා අපිව ඇත්ත වශයෙන්ම රටවලට හේතු කරන රටවලින් යමක් ප්‍රසාදයක් ලබා ගැනීම සඳහා නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇහුණා නම් ඒ මොකද වෙන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගිහිල්ලා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා තොට දෙන්නම් අඩේ කියලා දුන්නු මොකද ගන්නෙ? අසල්වැසි කොහේ වේද දන්නේ දැන් ආවුරුදු හිටියනම් ඒ කියන්නේ මේ වගේ බේර ගන්න නැද්ද? මෙහෙමයි. මරනවද මේ මිනිස්සු? අපිට මානුෂික මෙහෙයම් අපි දන්නවනේ කොහොමද උනේ කියලා. දැන් දශකතනක යුද්ධයක් තිබ්බනේ. මේ යුද්ධෙදී ප්‍රශ්න ආවනේ. එතකොට මානුෂික මෙහෙයම් කරපු මහින්ද රාජපක්ෂත් මේ මොකද්ද විදුලි පුටියට ගෙනියන සූදානම් වුණා නම් අනේ මොන කතාවද? ස්තුති තෙරුවන් සරණයි. මරෙන් අරින්න හදන්නේ නේ. ඉරාන මිනිස්සුන්ට මුස්ලිම් නිසා. ඒක හොඳ මම ජාති ආගම් කුල ભેද මම බලන්නේ නැහැ. හැබැයි ජාතියක් වශයෙන් අපි එකම ජාතියක්. මේ වෙලාවේ විපක්ෂයේ බොහොම බුද්ධිමත් වැඩ කටයුතු කරන්න ඕනේ. විපක්ෂ නායකතුමනි අජිත් පෙරේරා මන්ත්‍රීතුමා මම දැක්කා යම් විදියකට ළමයි 40 ගාණක් නැවේ හිටියක් ඉඳ මන්ද කියලා. ළමයින නැවකට ගහයේ කට්ටිය සමහර විට මේක ව්‍යාජ ලේඛනයක් වෙන්න ඕනේ. කරුණාකරලා අජිත් මන්ත්‍රීතුමා නීතිච්ච මහත්තයෙක් බොරු කියන්න යන්න එපා. බොරු කියපු කට්ටිය දැන් එහෙම මෙහෙන් ලැබෙනවා ගහනවා කට්ටිය. ඒ නිසා ඔබතුමාලත් බොරු කියලා ඡන්ද නම් ගන්න යනවා. ළමයි 40ක් හිටියේ නේ මහතුමන් හිටිය මෙදිට. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදනේ. අර ජනාධිපතිතුමා ගිලක් කියන්නේ මම මේක ඇතුලේ වෙලා බොරු කියන්නේ එළියට ගිහලා ඇත්ත කියන්නේ. ඒ වගේ මොනොත් ඔහොම කරා. හත්වලාමේ පාර්ලිමේන්තු මොන්ටිසෝරියක් කිරීම කවුරුවක්වත් නෙවෙයි. ජනතාව බලයෙන් පත් කරපු මොන්ටිසෝරි ඉගෙන ගන්න මේ മന്ത്രിවරු ටික. හරි විපක්ෂ නායකවරයාට හොමුම ඉන්න තමයි වෙන්නේ හැමදාම. විපක්ෂ නායකතුමාට කෙලින් විපක්ෂ නායක කියන්න බෑ දැන් ඉස්සරහට එතුමාලා කතා බලමුකෝ. හොඳයි. අපි ඉතින් ජනසත පෙරමුණ ට්‍රැක්ටරෙම කුණු අදිනවා. අදිනවා කුණු වරෙල්ලා. අපිට විපක්ෂනේ බලය දෙන්නකො අදින්න කුණු ටික.